මේ තියෙන්නේ අර අදාගත්ත කෑම එක. ගොඩක් අය අර සෙමත් එක්ක කවනකොට බූස්ටර් අවුල් යයිද කියලා ආපු අයට මේක. දැන් මේ තියෙන්නේ අපි කෑම එක අදාගෙන ඒකට දානවා මෙතින්. මේ තියෙන්නේ ඇනබලික් කියන එක. ඇනබෙක් කියන එක. මෙන්න මේක තමයි ඇනබෙක්. හරිද? මේකෙන් එක පෙත්තක් දානවා. මයික්‍රොඩෙක්ස් DT ඔයගොල්ලෝ දන්නවනේ. මේ මයික්‍රොඩෙක්ස් DT කියනොත් එක පෙත්තක් දානවා. එතකොට ඩෙක්සමෙඩිසෝල් කියන්නේ මේ වගේ ෆාමසියේ ඉන්නේ පොඩි පෙති. මෙන්න මේකෙන් පෙති 3ක් විතර දාගත්තාට අවුලක් නැහැ. වාදෙන කෑම ප්‍රමාණය අනුව. දැන් මම කරන්නේ මේකකට ඒක හදලා තියෙන්නේ. දැන් ඒ 3 කලවම් කරලා වතුර එකක් හදලා තියෙන්නේ. ඕක අපි මේකට දානවා භාගයක් විතර. දාලා ඊට පස්සේ ඒක හොඳට කලවම් කරගන්නවා. හරිද? එතකොට දැන් මේ දාන බේත් ටික මේකට සෙට් වෙලා තියෙන්නේ. දැන් ඊට පස්සේ දැන් අර කවනවා කියන්නේ මං කවන එක ඉතින් කියන්න දෙයක් නැහැ. ඒක ඔයගොල්ලෝ දන්නවනේ. දැන් ওই බේත් ටික දාගන්නේ ඕකට තමයි. මෙන්න මේම කැම ටික ගත්තා. මම පරයි කරන් එන්නම්. දැන් මෙයාට තියෙනවා මේ ඉන්නේ. දැන් මේ නාගර්කෝවිල් පැටියට තියෙනවා ඇස්ලඩ් ඇවිල්ලා. ඇස්ලඩ් ඇවිල්ලා තියෙන්නේ වෙන මොනවටත් නෙමෙයි. මෙයාට අපි කවලා සෙම සෙට් වෙලා තියෙන්නේ. එතකොට මේ සතාට දැන් අද ওই බේට් ටික දාලා කවනවනේ. හෙට උදේ වෙද්දි මේ ඇස්ලඩේ නෑ. එමයි කියලා සෙම නැති වෙන්නේ නෑ. සෙම ඇඟේ තියෙනවා. ඒ වගේම දවස් 3-4ක් තනිකරම ওই විදියට කරාට පස්සේ මේ සතා 100%ක් සෙම ටික නැති වෙලා යනවා. දැන් මේක නම් මම මේ දවල් බේට් ටිකක් දීලා තිබ්බේ. දැන් මෙයාට මේම අල්ලලා මම තනියෙන්නේ කවාගන්නේ. වැඩිය ගන්න නෑ. ගොජුර පිරෙන්න ගන්න නෑ. සාමාන්‍ය මේ වගේ වෙන්න ගන්නවා. මේ සතා දැන් මේ එක්කිනෙට්ට මොකද මේ කලින් ඉපැටිව කරන්නේ. උවන තුට්ට කල්ලන් හරි අමාරුයි. හරි. මේ ඉන්නේ මගේ කූඩුවේ පැටි කොටස් එම ඇවිල්ලා තියෙන්නේ. මේ මගේ වීල් දාලා තියෙන්නේ. දැන් මෙයාට පොඩි ගේමක් දෙන්න ඕනේ කවන්න. මෙයා හරි අමාරු කාරේ. දැන් මෙයාට කවන්නේ මම මෙහෙම තමයි. මෙයාලත් අර ලොකුවට දෙන්නේ නැහැ. සාමාන්‍ය ඔය ගන්න හොඳටම ඇති. එයා නම් පැන්නා. අපෝ හොඳටම ඇති. ආයි මේ සයිස් එකේ ඉඳන්ම මේට පොඩි ඉඳන්ම මම තමයි කවන්නේ. මේගොල්ලොන්ට එම මේ මාසත්තු වැඩිය කවන්නේ නැහැ. මොකද හැම සතාම අම්මා තාත්තම එක වගේ නෑ. හැම මේ අම්මා තාත්තම කවන්නේ නැහැ. දැන් මෙයාට පොඩ වැඩි වතුර වැඩිපුර තමයි ගන්න ඕනේ කෑම අඩුවෙන්. ඔය ගාන හොඳටම ඇති. මේකට මල්ල ප්‍රමාණිත පැටි අරන් එන්න. මේ ඉන්නේ අනිත් සතා. දැන් මේගොල්ලෝ පොඩි කාලේ ගෙඩි ලෙඩ ඈදෙනවා, ගෙඩි ලෙඩ එනවා. කිසිම ගණන් ගන්න එපා. ගෙඩි ලෙඩ කියන්නේ පොඩි ලෙඩක්. ගෙඩි ලෙඩේටත් මම බේත ලස්සන්ට ඔයගොල්ලන්ට ඉස්සරහට කරන්නම්. මේ ගෙඩි ඔක්කොම හැලිලා වැටෙනවා. එක්ස්පොරිඩෙක්ස් කියලා තියෙන්නේ ඒකත් මම නම් කෑම වලට තමයි කලවම් කරලා දෙන්නේ. ඕනනම් අපිට මේ සයිස් කාලෙත් කවන්න පුළුවන් ඕනේ නම්. ඉතින් අපි මේක අම්මා තාත්තා දැන්ට හදන නිසා මොකුත් කරන්නේ නැහැ. ඉතින් ඔය වගේ තමයි. දැන් කවන සීන් එක ඔයා දැන් මතක තියාගන්න. කෑම එකට අනිවාර්යෙන්ම මේ ඇනබෙක් එකයි මයික්‍රොඩෙක්ස් එකයි ඩෙක්සමෙඩිසෝලුයි දාන්න අනිවාර්යෙන්ම.